අපි ඔක්කර වැඩක් කරන්න ඇති හිතෙන්න පුළුවන් ඕක අමාරුයි දැන් බෑ වගේ දේවල්. සමහරු මේකට රැවටිලා එක්ක වැඩේ කල් දානවා නැත්නම් නවත්තනවා. ඔයාලා දන්නවද මේක අපේ මොළේ විසින් කරන ට්‍රික් එකක්. නැත්තම් හැක් එකක් කියන්න පුළුවන්. අපේ මේ මොළේ ස්වභාවය තමයි එනර්ජි එක සේව් කරලා සර්වයිව් වෙන්න. ඒක නිසා අපේ මොළේ ගොඩක් කැමති අපේ කම්ෆර්ට් සෝන් එකේ තියන්න. මෙන්න මේ දේ නිසා අපේ මොළේ අපි මොකක් හරි වැඩක් කරමු කියලා හිතද්දි එනර්ජි එක සේව් කරන්න ඕන නිසා මේ සිතුවිලි නිකම් නැති කරලා දානවා. ඒත් අපිට මොකක් හරි වැඩක් කරන්න ඕන කියලා හිතිලා පොඩි කාලයක් තප්පර 3ක් වගේ කාලයක් ඇතුළත මේ වැඩේ පටන් ගත්තොත් කරන් යන්න පුළුවන් කියලා ඔයගොල්ලෝ දන්නේ. බලමු මේ කියන්නේ. මුලින්ම අපි මේ වැඩේ පටන් ගන්න ඕනේ පොඩි පොඩි දේවල්. ඒ කියන්නේ පොතක පිටු 10ක් කියවන්න තියෙනවා නම් අපි පිටු 2ක් කියවන්න නතර කරනවා. මේ වගේ වැඩක් පටන් ගත්ත ගමන් ඔයයටවත් හිතා ගන්න බැරි සාර්ථක. මොකද කියනවනම් අපි වැඩේ පටන් ගත්ත ගමන් අපේ මොළයට ඩෝපමින් රිලීස් වෙන්න පටන් ගන්නවා. මොකද අපි පිටු 2ක් කියවලා ඉවර කරාම එතකොට අපි එක ටාස්ක් එකක් ඉවර වෙනවා. ඊට පස්සේ මේ ඩෝපමින් නිසා නිකම්ම අපේ මොළේ මොටිවේට් වෙනවා. ඒ නිසා අපිට මේ වැඩේ කෙටි කාලයක් හරි කරන් යන්න පුළුවන්. අර මේ එනර්ජි එක රිලීස් වෙනවා. මේ ගොඩක්ම පවර්ෆුල් දෙයක්. ඔයගොල්ලෝ හැම දෙයකම වගේ ඇප්ලයි කරලා බලන්න. මේක සාර්ථක වෙනවා. එහෙනම් අදට ගිහින් හම්බෙමු ඊළඟ වීඩියෝ